හැමෝම වගේ දන්න අසනඟ වැසි ගැනයි කතා කරන්න හිතුවේ. වැස්සත් පටන් අරගෙනන හීනියට. ඒ නිසා දර්ශනා ශම්මි විජයතිලක ලියූ 2018 ස්වර්ණ පුස්තක සම්මාන අවසන් වටය සඳහා නිර්දේශ වුණු අසනඟ වැසි. මං කැමති ආරම්භයෙන්ම උපුටා ගැනීමක් කරන්න. කතරගමට වැස්සම සිරියාවයි. කට්ට වෙලා දූවිලි පිරිලා ඉරිතලුණු පොළවයි කොළ හැලිලා කේන්ඩ ඇරි වෙලා කරකුට්ටන් වෙච්ච ගහකොළයි හරියට වැහි වතුර බීගෙන තිරිහන් වෙනවා. වැව් අමුණු පිරිලා කේන්ඩ ඇරි වෙලා කර වෙලා තියෙන නෙළුම් මල ඕලු වල දවසෙන් දෙකෙන් ලියලල වතුරේ උඩට මතුවෙනවා. මඩ නොවන පය තිබ්බම අඟලක් දෙකක් එබෙන පස යටිපතුලේ රඳන්නේ නැහැ. ඒක හරියට හතු පිපිච්ච ඉසව්වක ඒ හතුමල් පාග ඇවිදිනකොට දැනෙන සනීපේ වගේ. ඒ සනීප විඳ විඳ ආලත්තේ අම්මා වැවට ගියා. වැස්සට පෙඟුණු පාරේ. තාමත් හරියකට එළියක් නැති වුණාට තාත්තන්ඩි ඉන්න ඉසව්වට ඇස් පියාගෙන ආලත්තේ අම්මට යන්න පුළුවන්. ආලත්තේ අම්මලාගේ ජීවිත අස්සේ හැංගුණු මහා අරුම පුදුම අපිට නොපෙනෙන ජීවන විද්දි මේ කෘතිය ඇතුලේ හරි අපූර්වට විග්‍රහ කරනවා. බොහෝ විට මේ වෙනකොටත් ඔබ මේක කියවලත් ඇති. ඒත් කියවීමේ පිපාසය තියෙන කෙනෙක්ට මම හිතනවා මේ වගේ කෘතියක් නැවත නැවත අරගෙන කියවන එකත් ජීවිතය සුන්දර කරන හැඟීමක් කියලා. මේ කෘතියේ 175 වෙනි පිටුවේ තියෙන තවත් සුන්දර උපුටා ගැනීමක්. පෙරහැර ඉවර වුණ එළිවෙන ජාමේ ආලත්තේ අම්මා ගෙදර ආවා. තනියම දොර ඇරගෙන ගේ ඇතුළට එනකොට මහා තනිකමක් කාන්සියක් දැනුණා. කාත් කවුරුත් නැති මේ පාළු ජීවිතේ සෙන්ද අම්මයි පොකුටයි විතරයි සැනසීමකට ඉන්නේ. සෙන්ද අම්මා නැති දවසක පොකුට පෙළවහක් කරගෙන ගිය දවසට කවුරුත් නැති ජීවිතේ මේ තනිකම දරාගන්න වෙනව නේද කියලා ආලත්තේ අම්මට හිතුණා. හිතේ තිබ්බ දුකට කාන්සියට ආලත්තේ අම්මා ඉකි බිඳ බිඳ හැඬුවා. ඉන් පස්සේ හිතට සැහැල්ලුවක් දැනුණා. අර කිව්වත් වගේ මේ හැම කෘතියකම මේ චරිත අස්සේ කොහේ හරි තැනක අපි ඉන්නවා. අපි කොයි තරම් වීර කතා කිව්වත් තනිකම කියන්නේ කලාවක් කියලා. හොඳටම තනි වෙච්ච වෙලාවක ඇත්තටම අපිට තනිකම නීරහයි. හොඳට කල්පනා කරලා බලන්න හැම නෙමෙයිද කියලා. ගෙදර දොර අරිනකොට කාත් කවුරුත් ගේ ඇතුලේ නැති වුණොත් ඒ තනිකම ඔය කවිවල කියන තනිකම තරම්ම සුන්දර නැති එකක් වෙයි. ඒ වගේම මේ ආලත්තේ අම්මා ඉකිගගහ අඬන තැන අන්තිමට කතුවරිය කියනවා ඒ ඇඬුවට පස්සේ ඉන් පස්සේ හිතට සැහැල්ලුවක් දැනුණා කියලා. ලෝකෙම කෑ ගහලා කිව්වත් අඬන්න එපා. ඕකත් ප්‍රශ්නයක්ද දරා ගන්න කියලා. අපිට හොඳටම සැනහෙන්න පුළුවන් වෙන්නේ අපි ඇත්තටම අඬලා ඉවරුණු වෙලාවක. ඒ ඝාතකට කඳුළු කියලා කියන්නේ අපේ හිත අස්සේ තියෙන මහා දුක් කඳු එළියට දිය කරලා යවන සීතල වතුර වගේ. මම කැමති කතුවරියගේ අවසාන පිට 399න් උපුටාගත්ත එක ඡේදයකින් මේ කතාව ඉවර කරන්න. අපි හැමෝම හමු වේවි, වෙන් වේවි. නිවන් දකින තාක්කල් මේ සංසාරේ සැරිසරනවා. මේ සංසාරේ දුක් ගැහැට අපමණ තිබුණත් අපි කැමති ආයෙම අපේම අය අතර ඉපදෙන්න. අපි ජීවිතේ අනන්තවත් මුමුණන් නැති. අපි කැමති අය නැවත සංසාරේ මුණ ගැහෙන්න කියලා. රවිනාත නිසා වසුන්දරා ජීවිතේ සතුට වගේම දුකක් වින්දා. හෙන්න පුපුරලා වහින මහා ධාරානිපාත අසනඟ වැස්සක් වගේ ජීවිතේට දුක්ඛම් කටළු ආවත් බැඳීම් ඇලීම් වලින් වෙන් වෙනවා කියලා හිතුවත් අන්තිමට වසුන්දරා ප්‍රාර්ථනා කළේ ආයෙම සංසාරේ දවසක එකට එකතු වෙන්න. ඒ තමයි හිත. ඒ තමයි ඇත්ත. ඒ තමයි හිත. ඒ තමයි ඇත්ත.